සුබ දවසක්. දේශපාලන ලෝකේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා අපිට අද දවසේදීත් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 8 වන විධායක ජනාධිපතිවරයා අද අල්ලස් සෝදූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තියෙනවා. රනිල් වික්‍රමසිංහත් අල්ලස් කොමිසමට ආවා. ඒ එක පැත්තක් අනිත් කතාව තමයි විභාගය පැවැත්වුණ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. සහ 1 ලක්ෂ ගාණක් මේ වෙනකොටත් විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් 26000ක් හෝ 29000ක් මතක විදියට මේ වගේ ප්‍රමාණයක් විෂයන් 3ම අසමත්. එතකොට මේ වගේ ක්‍රමවේදයක් තමයි රට ඇතුලේ තියෙන අධ්‍යාපනය තුල. අපි මේ කතාව ඇතුලේ තියෙන වෙනත් පැත්තක් එක්ක කතා කරන්න සූදානම්. මේ වගේ කතා කිහිපයක් එක්ක තමයි ආවිලා තියෙන සිරිමලි කොහමද? ඔව් ඇත්තටම මේ වෙද්දී පහුගිය සතිය පුරාම විශාල වශයෙන් විවිධ මාතෘකාවන් වලට විවාදයන් වලට යොමු වෙච්ච දළදා ප්‍රදර්ශනය අවසන් කරලා තියෙනවා. එතකොට මේ වෙද්දී අද වෙනකොට රන්හිරු ඇවිල්ලා තියෙන තොරතුර තමයි මේ බෝ වෙන රෝග අවදානමක් මහනුවර තියෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා. ඇත්තටම අපි දන්නවා පහුගිය දවස්වල මහනුවර නගරය තුල සිදුවෙච්ච සිදුවීම් ජාලය ඉතාමත්ම අසීරු තත්වයක් තිබුණේ. මේ හේතුව තමයි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මහනුවර නගරය පත් වුණා. ඒකත් එක්ක මේ දැන් මහනුවර නගර සභාව කියනවා රන්හිරු මේ මාසයක කාලයක මහනුවර කසල ප්‍රමාණයක් පහුගිය දවස්වල දිනකට එකතු වුණා කියලා. දැන් වර්තමාන රජයට මේකට විවිධ චෝදනා ආවා. මේක කරපු විදිහේ සම්බන්ධයෙන් චෝදනා ආවා. මේ කිසිම දෙයක් ඇත්තටම වැඩක් නැහැ. දැන් චෝදනා කරලා මේවා උස්සගෙන යන්න නෙමෙයි තියෙන්නේ. මේ යම්කිසි දෙයක් කරනකොට ඒකට අදාළව කොච්චර යටිතල පහසුකම් සූදානම් කරන්න ඕනද, මහජනයා කොච්චර මේ ප්‍රදර්ශනය සඳහා දිනකට ගෙන්වනවද, ඒකට අදාළව තියෙන පහසුකම් මොනවාද, මේවා සම්බන්ධයෙන් සහ මහනුවර නගරය කියන්නේ ඉතාමත් තදාසන්න තදබද නගරයක්. ඒ වගේ නගරයකට විශාල ජනකායක් ගෙන්වීමේදී තියෙන අර්බුදය මේවා මුලින් හොයන්න ඕනේ. ඒක හරි. නමුත් දැන් ඒවට විවේචන එල්ල කරලා වැඩක් නැහැ. නමුත් ඒක ඇතුලේ වෙන කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ සිරිමලි දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද හැමදාම දළදා වහන්සේ වදින්න ලක්ෂ 4.5 එන්නේ නැහනේ නුවරට. එහෙම ආව කියලත් අර කියන විදියට වැව් බැම්මේ වැසිකිලි හදන්නවත් එහෙම අර මොහරි වැඩි පහසුකම් දෙන්න හැකියාවක් නැහැ. ඒක මේ රටේ ජනතාව දැනගෙනම තමයි ඔතෙන්ට ගියේ. අර මිනිස්සුන්ටත් තියෙනවනේ පොඩි විනයක් කියලා දෙයක් නේද? ඒක අපි දැක්කා හිතන. මිනිස්සුන්ගේ විනයක් නොමැතිකම. ඒ කියන්නේ තමන් අර ආඩියක් දෙනා කැඳහැරිය වගේ තමයි. මම කමක් නැහැ shopping එක දැම්මට මගේ වතුර බෝතලේ දැම්මට කමක් නැහැ. මමනේ ලක්ෂ 4-5ක් ගෙන ඔය අනිත් අය දාන්නේ නැහනේ. ඒ වගේ හිතලා දාපුව වෙන්න පුළුවන් මේ හැම කුණු ගොඩක්. ඇත්තටම මේ ජනතාවට සෑහෙන චෝදනා එල්ල වුණා. මගේ පාර්ශවයෙන් මං ජනතාවට චෝදනා එල්ල කිරීම කියන කාරණේට යන්නේ රන්හිරු. ඒකට හේතුව තමයි දැන් පොලිමක ඉන්න ජනතාව ඒ පොලිමෙන් එළියට ගිහිල්ලා තමන්ගේ කෘත්‍යයන් කරලා ඉන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක ඒගොල්ලෝ ඊට අදාළව මොබයිල් টয়ලට්ස් ඒ වගේ දේවල් මේකේ ඇත්තටම සූදානම් කරන්න ඕන. ඒ ටික තියෙනවා. ඒකත් එක්ක මේ කසල දැන් කුණු කසල ප්‍රශ්නයක් එනවනේ. සමහර විට ඒ අදාළ ඩස්බින් තිබ්බේ නැති ඒවා කතන්දර වෙන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුවට එහෙම නැත්නම් ලංකාවේ රජයට දේශපාලන පක්ෂ නෙමෙයි ලංකාවේ රජයට පාඩමක් ඉගෙනුවා යම්කිසි. ඒ කියන්නේ මේ කුණු කසල සම්බන්ධයෙන් කුණු කසල දැන් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයන් හැදුවට වැඩක් නැහැ. කසල කුණු ජනනය කිරීමේ ප්‍රශ්නයකුයි තියෙන්නේ ලංකාවේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ කුණු කසල සම්බන්ධයෙන් බොහෝ විද්වත් කතන්දර කියන දාර්ශනිකයෝ තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ රජයට යම්කිසි විදිහකට මේ කුණු ජනනය වීම වැළැක්වීමට පියවරයන් ගන්න ඕන කොයි ආකාරයටද කියන එක සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න. මේ මම දන්න ආකාරයට මට දැනෙන ආකාරයට රන්හිරු මේ දළදා ප්‍රදර්ශනයෙන් රජයට ඉගෙන ගන්න ලැබිච්ච පාඩම තමයි මෙන්න මේ ප්‍රශ්නයට මේ අර්බුදයට අනිවාර්යයෙන්ම විසඳුම් සෙවිය යුතුයි කියලා. මොකද මේ කුණු කසල ප්‍රමාණයන් දැක්කහම තේරෙනවා මේ
අනවශ්‍ය පරිභෝජනයන් ඇතුලේ තමයි මේ කසල මෙච්චර ප්‍රමාණයක් එකතු වෙන්නේ. අනවශ්‍ය පරිභෝජනයන්ටත් වඩා මේ ප්ලාස්ටික් භාවිතය මෙහෙම නැත්නම් අර shopping bag ඔව් ඒක තමයි මම කියන්නේ අනවශ්‍ය පරිභෝජනය. ඒක යම් ප්‍රමාණයකට නවත්තන්න උත්සාහ ගත්තා පසුගිය රජයන් පවා. ඒ කියන්නේ අපි දැක්ක අර ලන්ච් ෂීට් වෙනුවට නේද නමුත් ඒවා මේ නිකන් හුදෙක් ප්‍රදර්ශන සටන් පාට බවට විතරක්පත් වුණා. හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. මේක තමයි පාඩම. මේකෙන් ඉගෙන ගන්න ඕනේ වෙනත් දේවල් තමන්ගේ භක්තිය, තමන්ගේ විශ්වාසයන් ඒ කියන කාරණා එක එක්කෙනාට එක එක ආකාරයයි ඒක නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. රජයේ විදියට ඉගෙන ගන්න ඕනේ. කුණු කසල බැහැර කිරීම කියන එක නෙවෙයි කල යුත්තේ. කුණු ජනනීය වීම වැළැක්වීමට ඒක අඩු කිරීමට ගන්න ඕන පියවර මොනවද කියන එක සම්බන්ධයෙන් කටයුතු කිරීම. අනෙක් පැත්තෙන් ජනතාවගේ පාර්ශවයටත් කියන්න ඕනේ ඒක පැහැදිලිවම ජනතාවගේ අවිනීතික බව. ඒ කියන්නේ විනයක් නැතිකම මෙතන අපි දැක්කා ප්‍රධාන වශයෙන්ම සහ ඇසිරීම් වලින් ඒ ගියේ වැඩේ මොකද්ද කියලාවත් අවබෝධයක් නැතුව හැසරුණු විදියක් අපි දැක්කා. ඇත්තටම ඕක තමයි ලංකාවේ ජනතාව. ඒක අතිශය බරපතල කාරණාවක්. මොකද මේ ආකල්පමය වෙනසක් උනේ නැත්තම් අපිට කොහෙත්ම මේ රට ආර්ථික වශයෙන් තියා මොන විදියටවත් මේ තියෙන ආර්ථික අර්බුදේ අර යටමනේ දැන් අපි ඉන්නේ. මේ යටම ඉන්න තත්වයෙන් අඩි 10ක්වත් උඩට එන්න බෑ. ඒ කියන්නේ අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා. ඉතින් ඒ යන්න තියෙනවා නම් අඩුම තරමේ මේ වගේ තැන්වලවත් හරියට හැසිරෙන්න ඉගෙන ගත්තා නම් ජනතාව මීට වඩා රජයකට අනුරටවත් මාලිමාව 159ටවත් මේ විකාර කරන්න බෑ, මේ මගුල කරන්න බෑ. ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ටිකපත් වුණා කියලා, පළාත් සභාවේ මන්ත්‍රීවරු ටිකපත් වුණා කියලා මේ සමස්තයක් හැටියට ඔබත් මමත් සිරිමලි අපි ඔක්කොම යම් විනයවත් මිනිස්සු බවට පත් වුණොත් විතරයි ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මොකද හේතුව ලෝකේ එහෙම රටවල් තමයි අදත් දියුණු වෙලා තියෙන්නේ නේද? දැකලා තියෙනවානේ අපි සමාජ මාධ්‍ය ඇතුලේ. ඒක කාරණාවක්. අනිත් එක මේ රනිල් වික්‍රමසිංහ ඔව් දැන් රනිල් මොකද හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහගේ පලි ගන්න ඕනේ මේ ආණ්ඩු. දැන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියලා මීට කලින් වතාවල් දෙකක් කිව්වා. ඔහු ඒ හැම ඒ දෙවතාවම ඔහු විසින් ඒක ඉවත් කරා පැහැර හැරියා. ඒ කියන්නේ ඔහු වෙනත් කාරණා කියලා පැහැර හැරියා සහ ඔහු විසින් තමයි අද දවස තීරණය කළේ. දැන් රජය යම්කිසි විදියකට කියනවා නම් ඔන්න අපි රනිල්ව අල්ලස්සකට ගෙන්නෙව්වා කියලා. රනිල් තමයි අද දිනය අල්ලස්සකට එනවා කියලා තීරණය කළේ. සහ රනිල් තමයි ඔය චාමර සම්පත්ගේ අදාළ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම කියන කාරණයට චෝදනා සහිතව තමයි චාමර සම්පත්ව අත්අඩංගුවට ගන්නෙ. එතකොට ඔහුගේ මේ කාරණයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා මමයි කිව්වේ චාමර සම්පත්ට මේ මුදල් ටික මෙන්න මේ විදියට කරන්න කියලා මමයි කිව්වේ කියලා ඔහු කිව්වා. එන්නේ ඒක කිව්වට පස්සේ තමයි ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න හදන්නේ. එහෙම නැතුව මේක සම්බන්ධයෙන් මේ රජයට ලකුණු දා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඉතින් අල්ලස් කොමිසමට ඒ කියන්නේ මට කතා කරත් මට යම් සාධාරණ හේතු තියෙනවා නම් දිනයක් වෙනස් කරගෙන එහෙම කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට ඉන්න මේ දවසේ ඉතාම අසීරු කියන තරම් පහසු නෑ. නමුත් හැකියාවක් තියෙනවනේ සිරිමලි කියන එක සාමාන්‍ය මෙතන වැදගත්ම කාරණාව රටේ ජනාධිපතිවරයෙක්ව අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවීමම මේක කාරණාවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම පහුගිය දවස් ටික අපි දැක්ක අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා කතා කරා මේ දේශපාලන පරිගැනීම් සම්බන්ධව අපි කලින් වැඩසටහනකත් කිව්වා. දේශපාලන පරිගැනීම් කියලා හැම එකම ගොනු කරන්න ලෑස්ති වෙන්න එපා. කවුරු හරි එහෙම කියනවා නම් අපි ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒකට අපිට හැකියාවක් තියෙනවා කියලා. ඔව් ඇත්තටම මෙහෙමයි. මම දැන් මම කියන්නේ රනිල්ට කියන්නේ රයිට්. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔන්න අල්ලස් කොමිසමට ගෙන්නෙව්වා. දැන් පහුගිය කාලේ කිව්වා මෙයාව අත්අඩංගුවට ගන්නවා රාජපක්ෂලා ගෙවල් අයින් කරනවා මේ ඒගොල්ලන්ගෙන් මුදල් මේ හොරකම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. දැන් මේවා දිනෙන් දින කල් ගිහින් තියෙනවා. හෙට අනිද්ද ඡන්දයක් එනවා. ඉතින් ඒ ඡන්දෙට පොඩි ෂෝ එකකුත් අවශ්‍ය වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහත් ඩ්‍රයිවරියට ගෙන්නෙව්වා. ඉදිරියට මහින්ද රාජපක්ෂවත් ගෙන්නවයි. මේ වගේ කාරණා මම කියන්නේ මේ එළියේ මිනිස්සුන්ව රවටන ක්‍රියාවලිය තව දුරටත් වැඩක් නැහැ මේ ආණ්ඩුව කරනවා. නෑ ඒක රැවටීමටත් වඩා සිරිමලි කියන්නේ දැන් දෙයක් විමර්ශනය කරන්න ඒක ප්‍රොසෙස් එකක් තියෙනවානේ. මොකක් හරි ක්‍රමවේදයක්. මේක එකපාර ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කුදලගෙන ඇවිල්ලා කනට දෙකක් ගහලා කියපන් ඔබ ගත්ත නේද? මනේද මලික් සමරික්‍රම ගාව නේද මේ ශාලි ටික තියෙන්නේ? දීපන්.
ඔක්කොම ටික ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඕම කවුරුත් කියන්නේ නෙමෙයි. නැහනේ. ඕක වෙලා තියෙන්නේ. ඔහොම නෙමෙයිනේ කිව්වේ. ඔහොම නෙමෙයි කිව්වේ. අන්න ඕක තමයි අපි කියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ යන්න ඕනේ මෙන්න මේ විදියට කියලා එකක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ යම් යම් කාරණා සම්බන්ධයෙන් කියද්දි පැය 24ක් ඇතුළත අපි මේගොල්ලොන්ව ගන්නවා. මෙන්න මාසයක් ඇතුළත මේකට අදාළව කටයුතු කරලා ඉවර කරනවා. මේ සාක්ෂි අපි හොයලා අපේ ළඟ තියෙනවා. අපිට තියෙන්නේ දඬුවම් කරන්න අපිට බලය නැති එක විතරයි. බලය ලැබිච්ච ගමන් අපි මේකට දඬුවම් කරනවා. හැබැයි ඒ කිව්වේ බොරුවට නෙමෙයි කියලා මම ඔප්පු කරනවා සිරිමලි. ඔබ දන්නවද යම් දේවල් සිද්ධ වුණු අවස්ථාවල ඔය යම් අපි කියමු තාජුඩින්ගේ සිද්ධිය කියලා උදාහරණයකට තාජුඩින්ගේ සිද්ධිය. මේවායේ සාක්ෂි ඒ මොහොතේ තිබුණු තත්ත්වයන් මත පොලිසිය CID එක ඒ විමර්ශන කරපු නිලධාරිය ආද නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ශානි අබේසේකර ඊටාම විශිෂ්ට නිලධාරියෙක් පොලිස් සේවයේ. එතකොට මේ අය ඒ කරපු වැඩ ඇතුලේ අපි ඒ මොහොතේ තිබුණු තත්ත්වය මත අනුරට නෙමෙයි ඕන කෙනෙකුට කියන්න පුළුවන් අපිට ආණ්ඩුව දුන්නොත් අනිවාර්යයෙන්ම තාදුරින්ගේ සිද්ධිය එක දවසින් විසඳනවා කියලා. එක දවසින් විසඳන්න පුළුවන් තරම් සාක්ෂි තිබුණා. ප්‍රශ්නේ තිබුණේ මොකද්ද? සාක්ෂි ටික නැති කරලා දාලා. එතකොට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉඳලා ඒ ආණ්ඩුව අය දන්නේ නැද්ද? මේ පහුගිය ආණ්ඩුවල ඉඳපු අය යම් යම් ආකාරයට ඒගොල්ලන්ට බලය ආවහම ඔය තිබ්බ සාක්ෂි තියෙනවා නම් ඒවා විනාශ කරලා දාලායි කියලා දන්නේ නැද්ද? දන්නවා. එතකොට දන්නේ නැත්තම් ඒගොල්ලෝ දන්නවනම් මේ විදියට මේ පැය 24න් අපි මේකට අදාළව මේ සාධාරණීය යුක්තිය ඉෂ්ට කරනවා කියලා මොකටද ජනතාවට කියන්නේ? ඒ අදාළ වෙලාවේ කිව්වා. ඒක බලය ගන්න කිව්වේ. හැබැයි ඔබ විශ්වාස කරන්න. අපි දෙන්නම එකග වෙන කාරණයක් තියෙනවනේ. පැය 24න් නොවුනත් මාසෙද දෙකද අවුරුදු දෙකද මේ නිසි වැරදි කරපු නිසි වරදකරුවන්ට දඬුවම අනිවාර්යෙන් මාළි මාර්ගයට ලැබෙනවා. මොකක්ද දැන් කියන්නේ මේමයි අපිට කරන්න බැරි දේවල් තියෙනවා. මොකද සාක්ෂි මැකුණාට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. අපි උත්සාහ ගන්නවා. නමුත් මේ පහුගිය ආණ්ඩුව විසින් සාක්ෂි මකලා තියෙනවා. මේක තමයි දැන් ගේන තර්කය. ඔය තර්කය දුන්නාම ඉතින් මිනිස්සු මොකද කියන්නේ? ඌනේ ඇත්තනේ. ඉතින් මේක කරන්න බෑනේ. සාක්ෂි නෑනේ. දැන් කරන්න දෙයක්. මමත් කියන්නේ ඔව්. තාජුඩින් ඝාතනයේ ওই විදිහටම ඉතිහාසයේ කුණු බක්කේට යට වෙලා යනවා. නැහැ. ඒ වගේම එක්නැලිගොඩ මේ අතුරුදහන් වීම මේ විදිහටම යටපත් වෙලා යනවා. මේවා කවද්ද දැන් විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලොකු හාහෝවක් ගියා. බලන්න තව ටික කාලයක් යනකොට දැනට කමිටුවක් දාලා තියෙනවා. ඒක හරි. ඔය දැන් ශානි පවා ඉන්නවා ඒ කමිටුවේ. නමුත් මේවා එන්ඩ් එකට දක්වා ක්‍රියාත්මක වෙනවාද කියන එක ඔබයි මමයි මේ මහ පොළොවේ ඉන්නවනම් තව මාස 6ක් අවුරුද්දක් එතකොට අපිට දැනගන්න පුළුවන් මේක සම්බන්ධයෙන් යුක්තියක් මේක සම්බන්ධයෙන් විසඳුමකට එනවද කියලා. හැමදාම මම කියන කාරණාව අපි මාලිමා රජය පත් කරගත්තේ කාරණා දෙකකටනේ සිරිමලි. එකක් පැවතුණු ක්‍රමය නැවතත් සිද්ධ නොවෙන්න. හොරකම් අල්ලනවා කියන එක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව හරි ඒක පළවෙනි කාරණාව හරි දෙවෙනි කාරණාව විදිහට දා ගන්න පුළුවන් හොරකම් ඇල්ලීම කියන කාරණාව. එතකොට හොරු අල්ලලා ඒ කතාව කෙරීගෙන යන අතරේ ওই විදිහට අපි පළවෙනියට සතුරු වෙන්න ඕන කාරණාවක් තමයි මේ පත් වෙච්ච රජය අපේ සල්ලි හොරා ගන්න නෑනේ. අපිට ආයේ පාස්කු ප්‍රහාරයක් ඇති වෙන විදිහට මේ රට හදන්නේ නෑනේ. මේ ඇමතිවරු අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවන්න පුළුවන් තරමේ මහා වැරදි කරන්නේ නෑනේ. නේද? කොමිස් ගන්න නෑනේ. ඉතින් අපිට ඒ පැත්තෙන් සතුරු වෙන්න පුළුවන්. හෙට තාජුදීන් වගේ තරුණයෝ මේ රටේ ජනාධිපතිවරයා හරි ජනාධිපතිවරයාගේ බිරිඳ ගුමනාවට හරි ඒගොල්ලොන්ගේ දරුවන්ගේ සහෝදරයෝ මේ දරුවන්ගේ ගුමනාවට හරි මරලා දාන්නේ නෑනේ තැන් තැන්වල. නේද? අනුර ගැන වැරදියට ලිව්ව කියලා දැන් අපි දෙන්න මෙතන අනුරට කුණුහරුපෙන් බැන්නත් අනුර හෙට සුදු යන්න එකක් කියලා අපි දෙන්න උස්සන් ගිහලා මරලා දාන්නේ නෑනේ. ඔව් ඇත්තටම තවම නෑ එවැනි කාරණයක්. කියන්නේ අපි ඉගෙන තවම නෑ කියලා නෙමෙයි. ඒක එහෙම භාවිතයෙන් පෙන්නලා නෑ අය. කෙනෙක්ට කියන්න පුළුවන් ජනසාහිත්‍ය පෙරමුණ 88 89 මේ බුදුහාමේ අච්චරයි මෙච්චරයි මේ අනුර පුංචි කොල්ලෙක් ඉස්කෝලේ යන. එතකොට අනුර මොනවද කරලා තියෙන්නේ මේ ගිහිල්ලා මිනිස්සු මරලා? ඒකට වෙන අය ඔයගොල්ලෝ ගාව ගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම අය මේ රටේ පාලන තන්ත්‍රයේ ප්‍රධාන තැන්වල නැහැ. ඇත්තටම 88 89 කාල සීමාවේ චෝදනා මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණට එල්ල කිරීම ජාතික ජන බලවේගය නෑ ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන්නේ. ඒක ඇතුලේ මේ කියන්නේ ජාතික ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානව තියෙන සංවිධානයනේ. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණට මේ චෝදනාව එල්ල කරාට වර්තමානයේ ඒකේ ඉන්නේ බොහොම කීප දෙනයි. ඒ කීප දෙනත් ඔය කියන ආකාරයටම
ඒ කාල සීමාව තුළ දේවල් වලට එකතු වෙච්ච අය නෙවෙයි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ කියන එක ඇවිල්ලා පැරණි අර්ථයෙන් අර්ථ ගැන්වෙන්නේ නැහැ වර්තමානයේ. දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා මේ ජාතික ජන බලවේගයටම මේ මම ඔබට රෙස්පෙක්ට් කරන්නේ ඒක නිසා ඇත්තට මේ කියන්නේ දැන් ඔබ යම් මතයක ඉන්න ඔබ දන්න ඔබ කියනවා මේක කියන්නේ ඔබට තියෙන ওই ප්‍රශ්නය තමයි සිරිමලිගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ සමස්තයක් රටේ පොදු මහ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. අපි අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ ක්‍රමයකට. එතකොට අනුර එක නොකරයි කියලා කොහොමද තියෙන මේ සාධකේ අනුර හරි මාලිමාවේ රජය හරි මේ අයත් ඔයි කිව්වට ඔය දවසින් කිව්වට කොහෙද දවසින් කියනකොටම සිරිමලි වුණත් දැන් අපි කියමු හරි අනුර කිව්වා. අයිලා අපි එක පැය 24න් අර්ජුන් මහේන්ද්‍රනෝ මේ ලංකාවට ගේනවා. කියනකොට සිරිමලි මම ඒක අහන් හිටියා. මේ රටේ පොදු මහ ජනතාවත් අහන් හිටියා. හැබැයි අපිට නිකන් සාමාන්‍ය දැනුමෙන් නිකන් අපි අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ මේ වෙනත් රටක. සිංගප්පූරු හරි කොහේ හරි වෙන රටක. ඒ ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් එක දවසින් මේ නිකන් අනුරයි ශානි අපි කියමු හරි කණ්ඩායමක් යනවා කියලා ගිහිල්ලා අර්ජුන් මහේ කණෙන් ඇදගෙන එහෙම එක දවසින් පැය 24න් අරන් එන්නේ. ඒවා නිකන් අර දේශපාලනික කතා කියන එක මේ මොහොතේ අපේ ජනතාව දැනන් හිටියා. හැබැයි ජනතාවට විශ්වාසයක් තිබුණා මේක කොහොම හරි කියන්නේ බොරුවක් කියන්නේ මේක මේ ඇවිල්ලා අපිට යම්කිසි විදියකට මේ අපේ හිත සතුටු කරන්න තමයි මේවා කියන්නේ කියලා ජනතාව දැනන් හිටියා. ඉතින් නැතුව අපි කොච්චර අසරණ වෙලාද හිටියේ. අපි කොච්චර වැටිලාද හිටියේ. මේ මිනිස්සු රනිල් වික්‍රමසිංහලා අල්ලස් කොමිසමට විතරක් නෙමෙයි ගෙන්නන්න ඕනේ. මේ රටේ ආයතන තියෙනවා නම් දූෂණයට එරෙහිව තියෙන හැම තැනටම ගෙන්නන්න ඕන මිනිස්සු. ඇත්තටම දැන් ඉදිරියට තියෙනවා මේ පුංචි ඡන්දය තියෙනවා. පළාත් පාලන මැතිවරණය. දැන් ඕක කල් ගියානේ එක මොහොතක ලොකු මුදලක් කෝටි ගාණක් වැය කරලා තියෙද්දිත් ඡන්දය කැඳවලා නාම යෝජනා කැඳවලා මේ සියල්ල කරලා තියෙද්දි මුදල් නෑ මේ රජයට කියලා වියදම් කරලා තියෙද්දි නතර කරා ඒක. ඒකට ශ්‍රේෂ්ඨ අධිකරණය මේක අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියා විපක්ෂය එතකොට. ඒ ගියාම මේ තීන්දුවක් දීලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරද්දක් කියලා. දැන් මේ වර්තමාන ආණ්ඩුව බලයට එනකොට කිව්වා මෙන්න අධිකරණ තීන්දුවක් තියෙනවා මේ වැරදිකරුවන් අනිවාර්යෙන් අත්අඩංගුවට අරගෙන ඒකට අදාළව දඬුවම් කරනවා කියලා. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන චූදිතය වෙන්නේ හිටපු ජනාධිපතිවරයා. හැබැයි ඒවා සිද්ධ වුණේ නැහැ රන්හිරු. ඒවට සාක්ෂි මැකිලා නැහැ ඒවා. ඒවා සාක්ෂි මැකිලා නැහැ. එහෙම නොවෙනවා නම් කවුරු හරි පැමිණිල්ලක් දාලා නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අපි හරි පැමිණිල්ලක් දානවා අපි යනවා. පැමිණිලි දැමීමේ ප්‍රශ්නයක් නෙමෙයි අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒක ක්‍රියාවට නංවල නැහැ. ඒක ක්‍රියාවට නංවනවා කියලා ඕන් බලයටපත් වෙනකොට කිව්වා. හොඳයි. දැන් ඒකේ සාක්ෂි නැහැ කියලා ඒකට අදාළව කියන්න බෑ. සාක්ෂි නැති වෙන්නේ නැහැ. කියලා තියෙනවා තීන්දුවක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න අවස්ථාවක් මාලිමාවේ රජයට අනිවාර්යයෙන්ම මේකට ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් අදත් රනිල් වික්‍රමසිංහ එනවානේ. ඉතින් අපි බලමු මේ මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා. අර අවසනකොට අපිට ඊළඟ මට හිනාගේ ඒ කාරණාව ගැනවත් නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි පළාත් පාලන මැතිවරණේ එකතු වෙලා ඡන්ද කරන්න කියලා සාකච්ඡා පවත්වලා ඒ සාකච්ඡා අසාර්ථක වෙලා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇවිල්ලා කවදාවත් එකතු වෙන පක්ෂ දෙකක් නෙවෙයි. ඒකට හේතුව ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ ඉන්න තාක්කල් සමග ජන බලවේගයේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස ඉන්න තාක්කල් ඔය පක්ෂ දෙක එකට එකතු වෙන්නේ නැහැ රන්හිරු. හේතු හැටියට දක්වලා තියෙන්නේ මේ සමග ජන බලවේගයේ පාර්ශවය කියන්නේ තලතාතු කෝරළ සජිත් ප්‍රේමදාස කියන සජබේ නායකයා විවේචනය කරා. ඒ විවේචනයට අදාළව සමගි ජන බලවේගයෙන් යම් විවේචන එල්ල කරා එක්සත් ජාතික පක්ෂයට. එනිසා අපිට කිසිසේත්ම මේකට එකතු වෙන්න බෑ කියලා. නමුත් සජබේ පාර්ශවයෙන් තවත් චෝදනාවක් කරනවා. විශේෂයෙන් මරික්කාර් කියනවා එජාපය එකතු වෙලා කොළඹ පුරපති අපේක්ෂකයා හැටියට සාගල් රත්නායක දාන්න හිටිය අය. ඒ නිසා ඔන්න අපිට එකතු වෙන්න බෑ. මේ වගේ විවිධ හේතු කියලා මේ අර ඔබ කිව්ව කාරණාව තමයි. කවදාවත් මේ යා දෙක නොරත රත ඒ යා දෙක නොරත රත තිබෙන තාක්කල්ම මාලිමා ආණ්ඩුවට බලයට පත් වෙන්න පුළුවන්, බලයේ ඉන්න පුළුවන්, ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කරන්න පුළුවන්. ඉතින් ඊයේ පෙරේද මම හිතන්නේ පාටිලි චම්පික රණවක කියලා තිබුණා මේ
අනුර දිසානායක ජනාධිපතිවරයාට මේ උදව් කරන්න ඕන මොහොතක සූදානම් කියලා හුව එක කියන්නේ ඇවිල්ලා ලංකාවේ යම්කිසි විදිහකට මේ දැන් ට්‍රම්ප් පනවපු මේ අන්‍යෝන්‍ය තීරු බදු වගේ එකක් නිසා ලංකාව මේ වැටෙනවා නම් ඒ වගේ වෙලාවක ලංකාවේ මේ රට වෙනුවෙන් අනුර එක්ක වුණත් එකතු වෙන්න ඒගොල්ලෝ සූදානම් කියලා කාරණේ කිව්වා. ඉතින් ඒකට විවිධ දේවල් පළ වුණා සමාජ මාධ්‍ය තුල සෑහෙන ප්‍රහාර එල්ල වුණා. ඒ මොනවා වුණත් මේ අපේ විපක්ෂය කියන එක දැනට පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය කවදාවත් එකට එකතු වෙලා මේ මාලිමා ආණ්ඩුවට බලවේගයක් වෙන්නේ නැහැ කියන එක දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. ඒකට හේතුව මේ විපක්ෂ නායකවරයා ඉන්න තාක්කල් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඉතාම මම හිතන්නේ ඔහු ස්තුතිවන්ත වෙන්න ඕනේ සජිත් ප්‍රේමදාසට නිරන්තරයෙන්ම. ඒක අපි විතරක් නෙමෙයි මේ කියන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ දෙකම අරගලයේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ නැහැ. එනිසා මෙවර මැතිවරණයේදී කිසිදු දේශපාලන ව්‍යාපාරයකට තමාගේ සහයෝගය ලබා නොදෙන බවට තමයි මේ නිවේදනය සඳහන්. ඇත්තටම මේ අරගලයේ සහය දුන්නොත් මොන වගේ දෙයක් වේද සිනිමල් කියන්නේ? දැන් සහය දෙනවා චන්ද්‍රිකා. මහා ලොකු දෙයක් නෑ. ඇත්තටම ඌ ඇවිල්ලා හිටපු අය අර තමන් තවමත් සිවිල් බලය නඩත්තු කරනවා කියලා එළියට පෙන්වන්න කියන දේවල් ඇරෙන්න ඌවා සමාජයට අදාළ නෑ. එතුමිය කාට හරි සපෝට් කරත් නැතත් ඒක මේ සමාජයට අදාළ නෑ මේ මොහොතේ. ඉතින් අර මේ ඔය ප්‍රභූන් හිතනවා රන්හිරු තවම ඒගොල්ලොන්ගේ ප්‍රභූ අර තිබුණු මේ බලපෑම තවම සමාජයට කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රභූන්ගේ ඒ බලපෑම සමාජයට කරන්න බැරි කරලා ඉවරයි පහුගිය අරගලය කියන සංසිද්ධිය විසින්. අපි කලිනුත් කතා කරා ඕක. ඔබ අර ඉස්සෙල්ලා මේ පාටලි චම්පික රණවක කතාව කියලා නම් තීරු බදු මේ බදු සම්බන්ධව කතාව කියව නිසා මට මතක් වුණේ ඔබ දන්නවද සිරිමලි පැරිස් සම්මුතියට අනුව 2030 වෙනකොට ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් කියන්නේ 70%ක් විදුලි නිෂ්පාදනයේ 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විය යුතුයි. නමුත් බලන්නකෝ දැන් එන්නම පුනර්ජනනීය බලශක්තියට අදාළ සියලු ව්‍යාපෘතීන් එන්නම පැත්තකට තල්ලු කරලා දාමින් ඉන්නවා මේ විදුලි මාෆියාව. සවිකරන සෝලා වලට පවා දැන් අවසර ලබා නොදී මේ ඒවා මගහැර ඒවා ප්‍රමාද කර මේ මොකක් හරි මේ විදුලි මාෆියාවේ වැඩක් මේ ආණ්ඩුව මෙන්න මෙතනදී නම් මේ ආණ්ඩුව බොහෝ දුරට මේ يعني අහු වෙලා තියෙනවා කියලා කියනවා. මොකද මේ විදුලි මාෆියාවට මොවුන් හොඳටම නතු වෙලා තියෙන්නේ. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. ඒක හේතුව මාධ්‍ය විසින් හොයා ගන්න ඕනේ. මොකද මේ ඊටාම අසාමාන්‍යයි මේ විදියට. මොකද ඕනෑම රජයක් පහුගිය දක්ෂිණාංශික රජයන් පවා පුනර්ජනනීය බලශක්තිය යම්කිසි විදියකට ඉහළට ඔසවන්න සෑහෙන කාර්යභාරයක් කරා. ඒකට යම්කිසි විදියකට ධෛර්යයක් දුන්නා. මේ ආණ්ඩුව විසින් මේ පුනර්ජනනීය බලශක්තියත් එක්ක එකතු වෙච්ච හැම ආයතනයකටම හැම සමාගමකටම ඊටාම ඒගොල්ලන්ට අවදානම් තත්වයක් ඇති කරලා තියෙනවා දැන් අවසානයේ මේ ගෙවල් වල පොඩියට මේ පුනර්ජනනීය බලශක්තිය කරගෙන ඉඳපු අයට පවා ඒක බලපෑමක් වෙලා තියෙනවා. මේක දියුණු කරන්න ඕන තත්වයක් එහෙම අවම තත්වයකට ගෙනල්ලා මේ මොකක්ද ඒකට කියන්නේ බාල කරලා සමාජගත කිරීම ඇතුලේ අපිට ලොකු අර්බුදයකට හෙට අනිද්දා මුහුණ දෙන්න වෙනවා. ජල විදුලි නිෂ්පාදනය කියන එක අපිට ඔය ඕනෑ තරම් කරන්න හැකියාවකුත් නැහැ. අර මහින්දට ස්තුතිවන්ත වෙන්න රොච්චෝලේ ජලය කියන එක දැන් ක්‍රමයෙන් අපිට මහින්දට අපි කොච්චර හොරා මොනවා කිව්වත් ඒ කියන්නේ නොරොච්චෝලේ නොතිබ්බනම් අද අපි යඳුරේ. එතකොට මේ වගේ දැන් ඉදිරි වැඩපිළිවෙලක් විදුලිය සම්බන්ධව රජය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ අනාගතය ගැන මොනවද මේ රජයට තියෙන බලාපොරොත්තු කියලා. රජය වෙනුවෙන් අපි කතා කරනවා තමයි. දැන් මම නම් පෞද්ගලිකවත් ඡන්දෙ දීලා පත් කරගනිපු රජය මේක. අනුර සහෝදරයා ගෙනාවේ මම අපි ඡන්දෙ දුන්නා. එතකොට අපිට තියෙනවා යම් හැඟීමක්. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ මහ පොළොවේ දැන් කරන්ට් එක හොඳම උදාහරණයක් පහුගිය දවසේ අර විදුලිය කපන්න වෙනවලු. ගෙවල් වල තියෙන සෝලර් පැනල් ටික ඕෆ් කරගන්නලු. ඉතින් එහෙමනම් මොන මගුලටද අපි නිකන් අපි දන්නේ නැහැ. අපි ඉංජිනේරුවෝ නෙමෙයි. මොන මගුලටද ලංකාවේ ඉංජිනේරුවෝ ඉන්නේ? විදුලි බල මණ්ඩලයක් තියෙන්නේ මොකටද? ඒ කියන්නේ ලෝකෙ එහෙම වෙනවද? ලෝකෙ තවත් රටවල් එහෙම තියෙනවනේ. ඒකත් එක්කම මතක් වෙනවා දැන් ඇත්තටම මේ ඔය අදානි සමාගමත් එකතු කරගෙන පුනර්ජනනීය බලශක්තියට අදාළව යම් ගිවිසුම්ගත වීම ටිකක් සිද්ධ වුණානේ. දැන් ඒක අදානි එනවද යනවද කියන කාරණේ තවම තියෙන ප්‍රශ්නයක්. පහුගිය දවස්වල ඉන්දියාව සහ ලංකාව අතර
ගිවිසුම් ගත වෙච්ච ගිවිසුම් 7ක් ගැන කියවෙනවා. නමුත් මේ ඡන්දයට කලින් බොහෝ අය කියනවා මේ ගිවිසුම් අනිවාර්යෙන් එළියට දාන්න වෙනවා කියලා. මොකද මේවා මේ විදිහට පහුගිය රජයන් වල ඉඳපු අයටවත් JR පවා දින 3ක් ඇතුළත ඉන්දු ලංකා සාමගිවිසුම මේ එළියට දැම්මා. මිනිස්සුන්ට දැනගන්න හැරියා. හැබැයි දැන් සෑහෙන දවසක් ගෙවිලා තියෙනවා. පුදුමාකාර විදියට ඒක සංගවගෙන ඉන්නවා මේ රජය. දැන් පහුගිය දවස්වල ඒක ගැන කිව්වා මේ විජිත හේරත් අමාත්‍යවරයා කියලා තිබුණා මේ ඉන්දියාවේ කැමැත්ත නැතුව අපිට මේක එළියට දාන්න බෑ කියලා. ඒ කියන්නේ මේවා දැන් සමහර අවස්ථාවල උදය ගම්මන් පෙළ එහෙම මෙන්න මේ දේවල් කියලා මාධ්‍ය හමු පවත්වලා යම් දේවල් එළියට දානවා. නමුත් රජයක් විදිහට මේ දේවල් රටේ ජනතාවට අනිවාර්යයෙන්ම එලි දැක්විය යුතුයි. මොකක්ද අත්සන් කරේ කියන කාරණා. මම ඉන්නේ නම් පෞද්ගලිකව ඉන්දියාවත් එක්ක අපි යන්න ඕන මේ ගමන. ඉන්දියාව එක්ක යා යුතුයි. ඒක වෙනම කාරණයක්. නමුත් රටේ ජනතාව විදියට රජයට බෑ මේ ජනතාවගෙන් වහං කරලා මේ යම් ගිවිසුම් ගත වෙන්න. මේ මොකද රජය වග කියන්න ඕනේ ජනතාවට මිසක් ඉන්දියාවට නෙවෙයි. ඉන්දියාවට වග කියන්න ඕනේ ජනතාව පාර්ශවයේ ඉඳගෙන. එතකොට ඒ ගිවිසුම් ජාතික ආරක්ෂාවට යම් ප්‍රශ්න තියෙනවා. ජාතික ආරක්ෂාවට ප්‍රශ්න තියෙනවා නම් ජනතාව දැන ගැනීම තුල නෙමෙයි ජාතික ආරක්ෂාවට ප්‍රශ්න තියෙන්නේ. ජනතාවට වහං කිරීම තුල ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේක ඇවිල්ලා සංගවගෙන සිටීම තුල මේ රජය ඉතාමත් වැරද්දක් කරනවා. ඔවුන්ටම ඔවුන්ගේ ඉතිහාසය අමතක වෙලා තියෙනවා. ඔවුන් විවිධ ආකාරයට විරෝධතා එල්ල කරපු යම් සටන් පාට ඔවුන්ට අමතක වෙලා තියෙනවා. මෙන්න මේක මං හිතන්නේ බොහෝ දෙනා කියනවා මේ යම් ශේෂ්ත්‍රවල ඉන්න විචාරකයන් කියනවා නෑ ඡන්දයට කලින් අනිවාර්යෙන් ඒගොල්ලන්ට මේක එලි දක්වන්න සිද්ධ වෙනවා කියලා. නමුත් අපි දන්නේ මොන ආකාරයටද ඒක එලි දක්වන්නේ කියලා. මේවා රජය විසින් වඩාත් අවධානයට ලක් කළ යුතු දේවල් කියලා අපි නැවතත් අවධාරණය කරන්න ඕනේ. හොඳයි උසස් පෙළ මේ අවසන් වශයෙන් අපි මේ අර උසස් පෙළ විභාගයේ ඒ ඉහළ ලකුණු ගත්ත ළමයින්ගේ දැන් මේ දවස්වල නම් සෝෂල් මීඩියා වල සර්ලගේ ඒ පර්ෆෝමන්ස් වෙන්න නෑනේ. ලංකාවේ කද ටියුෂන් ගුරුවරු ෆොටෝ දාලා තියෙනවා. ලංකාවේ ප්‍රථමයා මගෙන්. ඔව්. දැන් එකම ප්‍රථමයා මම දැක්කා මේ කීප දෙනෙක් ගුරුවරු කීප දෙනෙක් ඇය සමග ෆොටෝස් දාලා සමාජ මාධ්‍ය තුල තියෙනවා. දැන් ලංකාවේ ප්‍රථම වෙන ඒ ළමයා විෂයන් 3ක් ඉගෙන ගන්න ඕන. නමුත් තනි විෂයට ගුරුවරු 3 දෙනෙක්ම ෆොටෝ දාලා තිබුණා. මම හිතුවා බලන්න දැන් මේ ඉස්කෝල කියන එක ප්‍රධාන වෙන එකක් නැති වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමිය මේව ගැන බලන්න සිද්ධ වෙනවා. මේක දැන් ටියුෂන් තමයි දැන් ඇත්තටම හයිලයිට් උනේ මෙවරත්. දැන් ඕක ඇවිල්ලා මේ කලින් පාසල තමයි හයිලයිට් උනේ. නමුත් දැන් ඇවිල්ලා ටියුෂන් තමයි හයිලයිට් වෙලා තියෙන්නේ. මේ ටියුෂන් ගුරුවරයා ළඟට ගියොතින් මෙන්න ප්‍රතිඵල ගන්න පුළුවන්, මෙන්න පළවෙනිය වෙන්න පුළුවන්, දෙවෙනිය වෙන්න පුළුවන්, පළවෙනි 10 රෑන්ක් එකට යන්න පුළුවන් කියලා එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අපි මේ වෙන මේ අමතර කතාවක් විදිහට ගත්තේ. අපිට මේ කියන්න ඕනකම තිබ්බේ අත්‍තරම සිරිමලි මේ 9457ක් විෂයන් 3ටම ඒ අරන්. 29244ක් වැඩ 3ම අසමත්. 29244ක් දරුවෝ වැඩ 3ම අසමත්. හොඳයි. 456කගේ ප්‍රතිඵල අත්හිටුවල තියෙනවා. විභාගයට පෙනී ඉඳලා තියෙනවා 274361ක් සිසුන් 177588 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබාගෙන තියෙනවා. පළවෙනි කාරණාව මෙන්න මේ 29000 වැඩ 3ම අසමත්. දෙවෙනි කාරණාව සිරිමලි 177588ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා. විශ්වවිද්‍යාලයට හොඳයි. දැන් සාමාන්‍ය ක්‍රමේ තමයි වැඩ 3ම අසමත් අය ඒ ළමයි අසමත් දරුවෝ එහෙම නැත්නම් දුර්වල දරුවෝ අඥාන දරුවෝ ඒගොල්ලොන්ට නුවණක් නැහැ ඒගොල්ලොන්ට දැනුමක් නැහැ ඕවා තමයි සාමාන්‍ය සමාජයේ මතය සමහර විට ඔය දරුවෝ ටික තමයි මං හිතන්නේ නිර්මාණශීලීම දරුවෝ වෙන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මං හිතන්නේ මේවා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන්න ඕන මේ පාසල් වල අරව මේවා ඕපන් කරන්න යන එකවත් ඒවට එක එක පහසුකම් ස්විමින් පූල් දෙන එකවත් ඒව නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි විදිහකට මෙන්න මේ දරුවෝන්ගේ මෙන්න මේ බෙදීම
වැඩ බැරි දරුවා සහ වැඩ පුළුවන් දරුවා කියන බෙදීම. දෙන්නෙක් නෙමෙයිනේ සිරිමිලි 29000ක් දරුවෝ වැඩ තුනම අසමත් නම් මොකටද මේ රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්? දැන් ට්‍රම්ප් එක පෑම් පාරින් අයින් කරපු එකක් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇමරිකාවේ. මේ පෞද්ගලික දැන් ඇත්තටම මම පුද්ගලිකවම කැමතියි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශ මේවා අයින් කරනවා. අයින් කරා. ඇත්තටම මම ඒ ට්‍රම්ප් කිව්වා මම මේ වොෂින්ටන් වල මම මේ පාරේ ඇවිදගෙන යනවා සැරින් සැරේ මට පේනවා මේ බිල්ඩින් එකක් තියෙනවා මේ විසිරුණ වෙලාවේ කියපු කතාව. නිකන් මොකටද මේ නිකන් පඩිගෙවගෙව මිනිස්සු ටිකක් තියාගෙන ඉන්නේ? ඒ කියන්නේ තේරුමක් නැහැ කියලා මේ යා ඒක දැනගෙන එක පාරෙන් යාගේ ඒක දේශපාලන පොරොන්දුවක් මැතිවරණ පොරොන්දුවක් නිසක වශයෙන් මේක අයින් කරනවා ප්‍රාන්තවලට ඒ කොටස් වලට බලය පවරනවා කියලා. ඒක අපි දන්නේ නැහැ කොහොමද මේ ප්‍රාන්තවලට පළාත් සභාවල දෙන්න පුළුවන් කියලා. මේ රන්හිරු ලංකාවෙත් දැන් මේ රජයේ මැදිහත් වීම මත දුවන දැන් විශ්වවිද්‍යාල ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වඩා වැඩිපුර ප්‍රමාණයක් දැන් යන්නේ ලංකාවේ තියෙන මේ පුද්ගලික විශ්වවිද්‍යාල විවිධ රටවල් වල විවිධ මේ සහ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට 1,77,000 ගිහිල්ලා ඔබ හිතනවාද රාජ්‍ය විශ්වවිද්‍යාල වල ওই ටිකට අපිට පුරවල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මේකනේ දැන් ওই ප්‍රශ්නේ තියෙන්නේ දැන් එළියට උද්ඝෝෂණය කරන පිරිසක් වෙනවා මේ කොටස. දැන් රැකියා විරහිත උපාධිධාරීන් කියන ගොන්න කොච්චර විශාල වෙලා තියෙනවද? ඔව් අතිශය බරපතල මේ අවුරුද්ද වෙනකොට ඕක ලක්ෂයක් බවට පත් වෙනවා. දැන් මේ විදිහට ගිහිල්ලා මේවා අර්බුද විතරයිනේ අවසානේ. මේ මහා අර්බුදවල ප්‍රතිඵල මේ එන්නේ මේ මුල එන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා රජයක් හැටියට අධ්‍යාපන දැන් හරිනි අධ්‍යාපන ඇමතිතුමිය රටේ අග්‍රාමාත්‍යවරිය ආචාර්යවරියක් ඇත් ගුරුවරියක්. ඉතින් ඒ නිසා මේවා මීට වඩා හොඳින් විසඳෙයි. හෙට දවස වෙද්දී ළමයින්ට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් එළියට දෙන්න පුළුවන් නේද ලෝකෙට. ඇත්තටම මේ මම මගේ මේ යම්කිසි මේ අදහසකුත් කියන්නම් රන්හිරු මේ අධ්‍යාපන අමාත්‍යාංශය දැන් අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය මේ කටයුතු කරන්න තියලා අධ්‍යාපන අමාත්‍යවරයෙක් විදිහට වෙනත් අයෙකු පත් කරනවා නම් ඒක ඉතාම වැදගත් කියලා මේ මොහොතේ රජයට අවධාරණය කරන්න ඕනේ. යෝජනාවක්. හොඳයි. එහෙමනම් අපි ගෙන් එන්න.